කුරුණෑගල හැංගවුට් එකේ බුරියානියද අපි අම්බස් පාරක් දාමු. අන්නසි දාලා තියෙනවා. මේ බලන්න. අන්නසි තියෙනවා, චිකන් කෑල්ලක් තියෙනවා, රයිතා තියෙනවා, බිත්තරේ තියෙනවා. අපි මේකට බෙදාගමු. චිකන් ලෙග් එකක් දීලා තියෙන්නේ. හැබැයි ඒක පොඩි. මං අසටියක් ලොකු එකක් දුන්නා. මම අන්නසි කෑල්ල කන්නේ. රයිතා දාලා හොඳට මොදේ. බත් එක ඇල්ලෙනවා. බුරියානියම තමයි ටික. මම බිත්තරේ ආසම කහමදේට. කහමදේ තමයි රාම බිත්තරේ. බුරියානියකට හොඳට මැච් වෙන්නේ කහමදේ තමයි. ඒක පස්සේ ගන්න තියාගන්නවා. ඉස්සලා අනිත් වටේ ටික කනවා. පොත රණන්න තියෙන්නේ. බුරියානි හොඳට අඳලා කන්න ඕනේ. මේක කොච්චර ඇලනවද කියනවනම් මේක ගුලි කරලා කාටරි ගහන්න පුළුවන්. ඒ තරම් හොඳයි. හොඳ අර ගුලි හදන්න පුළුවන්. කුළු බඩු ගතිය අර මැද්දින් හැපෙන බුද්ධරස් පළං වල පැණි රහ ගතිය හොඳට මැච්චර ලස්සනට එනවා. නියමයි. අපි මේක බුහාරිගේ බුරියානි එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවොත් මොකද මම ගොඩක් කාලා තියෙනවා බුහාරිගේ බුරියානි එක. හැමදාම එකම ටේස්ට් එකේ එන්නේ. බුහාරිගේ හරිම ප්ලේන් ටේස්ට් එකක් තියෙන්නේ. බේස් ටේස්ට් එක. මම ඔක්කොම කිසි ගේමක් නේද කෑවා. අන්නස් කෑල්ල කෑවේ නැහැ. මට මේකට 10න් 7ක් දෙන්න පුළුවන්. චිකන් කෑල්ල පොඩ්ඩක් ලොකු වුණා නම් 10න් 8ක් දෙන්න තිබ්බා. හරිම සැරයි. බිරියානි කොහොම සැරයි තමයි. හරිම ෆ්ලේවර්ෆුල්. අර බුරියානි බේස් ටේස්ට් එක මෙහෙම තියෙනවා. ඒක මේක මැදින් ස්පයික්ස් යන ෆ්ලේවර්ස්. පැණි රහ, සැර රහ හොඳ ආහාර වේලා.